කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කළා. දේහය එල්මෙන බදාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කොළඹ නිදහස් චතුරස්‍ර පරිසරයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතයි. එදින පස්වරු 2ට ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි. පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා තිබෙනවා. ඇය වචනේ පරිසමාර්ථයෙන්ම ගීත කෝකිලාව තමයි. ඒකේ කතා දෙකක් නෑ. ඇය ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂවරුන් එක්ක යමුනා රාණිලා, කේ රාණිලා, ජික්කිලත් එක්ක තරඟ කරලා මේ පාර පෙන්වලා දුන්නා අපිටත්. මම ඇයට මගේ ආගමේ හැටියට නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ දායාද කරපු ගීත ටික මම හිතන තව පරම්පරා ගණනාවකට රසවින්දනයක් එක්ක ගීත ගයන්න පුළුවන් ගීත ටිකක්. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එතුමියට ආදරේ. දශක 7මාරක් තිස්සේ එතුමිය නෙත් පියාගන්න අතුරු එතුමියගේ හඬ මුළු ලංකාවෙම ආදරණීය රසික රසිකාවන්ගේ සිත් තුළ සවන් තුළ දෝංකාර දුන්නා. ඇයට මෝක්ෂ සුව ප්‍රාර්ථනා කරනවා. පාඩුවටත් වඩා ඇත්තටම මගේ නම් හිතට ලොකු පාළුවක් වගේ දෙයක් දැනෙනවා. මම එයාට ගොඩක් ආදරෙයි. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ අඩුව පුරවන්න බෑ කාටවත්. ඇය සදාකාලිකව අපේ හිත් තුළ ඉන්නවා. මම හිතනවා ඇයත් අමරණීය ගායිකාවක් විදිහට ඉතිහාසගත වෙනවා. ඉතින් ඇයට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. ඇය ශාරීරික වයසට ගිහින් තියෙනවා. නමුත් ඇයගේ හඬ වයසට ගිහින් නැහැ. ඉතින් අපි ඇයට අපේ ධර්මයේ හැටියට උතුම් නිර්වාණ සුවේ මත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තාමත් සතුටුපත් වෙනවා. ඇයත් සමග එක ගීතයක්, යුග ගීතයක් ඇය සමග ගායනා කරන්න ලැබුවා. දුක් වෙන්නේ නැහැ මම ඇය ගැන ඉතාමත් සතුටු වෙනවා. කොහොමද මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරන්නේ, රසිකත්වය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ කියන එකට හොඳම උදාහරණයක් ඇය. මම හිතනවා මේ වගේ ශ්‍රේෂ්ඨ චරිත අපෙන් ඈත් වෙනකොට අපිට හරි දුකයි. මොකද එතුමිය කරපු සේවය අගයන්න ඕනේ. ඒත් ඉදිරියටත් මේ ගීත සංරක්ෂණය කළා ඉතින් පරම්පරාවට දිනවන හොඳයි කියලා මම විශ්වාස කරනවා.